අපි බලමු 61 සිට 70 දක්වා ප්‍රශ්න ටික. මේක එක ප්‍රශ්නයක් අතර මැද තියෙනවා පොඩ්ඩක් මේ ප්‍රශ්නේ වැරදිලා. මට ඒකේ මූලික කාරණාත් මතක නැහැ. හදන වෙලාවේ හැදුවේ කොහොමද කියලා. ඒ නිසා ප්‍රශ්න 9ක් තමයි මෙතන සාකච්ඡා වෙන්නේ. පාත ඒ රූපයේ පරිවර්ග දණ්ඩක ධන කිව් ආරෝපණයක ඒකාකාර ව්‍යාප්ත ඇති විට ඒ රූපයේ මේක විදුශේෂ තීව්‍රතාව E වේ. කියන්නේ මෙහෙමනේ දැන් මේකේ ඒකාකාරව ආරෝපණයක් තියෙනවා නම් මෙතන අපි ධන එකක් ගෙනල්ලා තියුවොත්. මෙතන අපි පොඩි ආරෝපණ කඩලා ගත්තොත් මෙන්න මෙහෙම මෙතන නිසා මෙහෙම බලයක් ඇති වෙනවා. මෙතන තියෙන එක නිසා මෙහෙම බලයක් ඇති වෙනවා. මෙතන ආරෝපණ නිසා මෙහෙම බලයක්. මෙතන නිසා මෙහෙම බලයක්. ඔය ටිකේ සම්ප්‍රයුක්තය මේ පැත්තට මේ තියෙන සමමිතික ලෙස නේද? ඒ නිසා දැන් මෙතන කිව් ආරෝපණයක් තියෙන වෙලාවේ ධන කිව් ආරෝපණයක් තියෙන වෙලාවේ හරි මැදි මෙන්න මෙහෙම E විද්‍යුශේෂ තීව්‍රතාවක් තියෙනවා. BC රූපවල ඒට සරල සම කොටස් එකතු කරමින් දඩු තනා ඇත. D කොටසේ ඍණ කිව් ආරෝපණයක් එක් කොටසක ඍණ කිව් තියෙනවා අනෙක් කොටස C ට සරල සම වේ. මේ විද්‍යුශේෂ තීව්‍රතාව. දැන් මෙතන ගත්තොත් එන්නේ එහෙනම් මෙතන ධන කිව් නිසා මේ පැත්තට E තියෙනවා අර කියපු විදියට. මෙතන ධන කිව් නිසා මේ පැත්තට E තියෙනවා අර කියපු විදියට. ඔය දෙක විතර ලම්බක වෙනවනේ. එතන මෙතන තියෙන්නේ මූල දෙකයි E වෙන්න ඕනේ. එතකොට මූල දෙක තියෙන උත්තරය තමයි අපිට යන්න වෙන්නේ. මූල දෙක නම් තියෙනවා ගොඩක් ඒ වගේනේ. මෙතෙන්ට ආවම මේ ධන කිව් නිසා මෙහෙට ක්ෂේත්‍රයක් ඇති වෙනවා. මේ ධන කිව් නිසා මෙහෙට තීව්‍රතාවය ඇති වෙන්නේ. මේ ධන කිව් නිසා මෙහෙට. ඒතර මෙයයි මේ කැපිලා ගිහිල්ලා එකක් ඉතුරු වෙනවා. අර මේ වගේමයි විශාලත්වය E වෙන එක. මේකෙත් E එහෙම තියෙනවා. ඒතර මේක කපලා දාන්න පුළුවන්. මෙතනත් උත්තරය ඇවිල්ලානේ. අපි අනිත් එකටත් යමු. ඊට පස්සේ මේක කියනවා C ට සර්ව සමව තියෙනවා. ධන කිව් මේක ඍණ. ඒ වුණොත් බලන්න මේ කෑල්ල නිසා මෙහෙට මේ කෑල්ල නිසා මෙහෙට ඒක කැන්සල් වෙනවා. ඊළඟ මෙතන ධන එකක් කිව්වොත් මේ ධනෙ මෙහෙම විකර්ෂණය කරනවා මේ ඍණෙන් ආකර්ෂණය කරනවා. අතන අර E වගේ දෙගුණයක් වෙනවා. දෙකයි E වෙනවානේ. එහෙනම් පළවෙනි උත්තරේ හරිය කොහොමද අපි පළවෙනි උත්තරේ කලින් සොයාගත්තානේ. පාදක වේදී අංශු අතරින් වැඩිම ධන ආරෝපණය තියෙන මූලික අංශුව මේක කියන මම ලොකු විස්තරයක් පැහැදිලි කරලා කලින් තියෙනවා. එතකොට වැඩිම ධන ආරෝපණයක් තියෙන්නේ අර උඩ පේළිය කට්ටියගේනේ. UTC වල. එතන U ගත්තා නම් හරිනේ. ධන 3න් 2යි E. මේක මම තීර මතක් කරන්න යන්නේ මීට කලින් අර මුල් ප්‍රශ්න 50 වීඩියෝ වල මම මේකට ගොඩක් කාලය අරගෙන පැහැදිලි කරලා තියෙනවා. දියරි පරිපතේ AB සහ C තාර්කික ප්‍රදානයන් පෙන්වලා තියෙනවා. ප්‍රතිදානයේ නිවැරදි එක මොකක්ද කියලා යහන්නේ. දැන් එතකොට A B C දැන් මෙන්න මේ මුල් තීරුව හිතමුනේ. බිඳුව 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 එතන බිඳුවයි එතන කොහොමද ඉතින් බිඳුවක් නේ ගන්න වෙන්නේ නේ. එතන ඒක ගැන අපිට වෙනම හිතන්න දෙයක් නැහැ. මෙතන 1 බිඳුව 1 එහෙම නෙවෙන්නේ. එතකොට මෙතන 1 බිඳුව වුණාම මෙතන කොහොමද බිඳුව මෙතන 1 වුණාම රීසෙට් අවස්ථාව. ඒ කියන්නේ කොහොමද Q බිඳුවයි. එතන තවමත් Q බිඳුවයි. කියන්නේ ප්‍රතිදානයේ බිඳුවයි. දැන් තියරිය නේ මම මේ උගන්වන්නේ. ඒ ප්‍රශ්න පැහැදිලි කරගෙන යන්න. එතකොට බිඳුව 1 බිඳුව 1 වුණොත් මෙතන බිඳුවයි මේක බිඳුවයි. ඉතින් තාමත් බිඳුව තමයි වෙනසක් ආවෙම නැහැ. ඊට පස්සේ ඒ කියන්නේ තුන්වෙනි කැලේට යනකොට බිඳුවයි. ඒ කියන්නේ මෙතෙන්ට යනකොට බිඳුවයි. එතන මේවා අතහැරලා දාන්නත් පුළුවන්. ඊට පස්සේ නිකන් මව වෙන උත්තරේ මතක්. 1 බිඳුව 1 આવොත් මෙතන 1යි sorry 1යි මේක බිඳුවයි. අන්න සෙට් අවස්ථාවට එනවා. එතන සෙට් වුණොත් එimhe මොකද වෙන්නේ? අන්න හතරවෙනි කොටසේ තමයි 1 2 3 4. දැන් මෙහෙම බෙදාගෙන ගියා මේ තුනේදී මේකට ඇවිල්ලා නැහැ. එතන මේකදී හරිය 1 2 3 4 තමයි එකට එන්නේ. ඊටු ටික ඔයගොල්ලෝ හිතලා බලන්න. එතකොට උත්තරේ නිකම්ම පස්වෙනි එක කියලා ඇවිල්ලා ඉවරයි. ඊතාදීකු සමාන්තර කම්බි දෙකක් R පරතරයෙන් පිහිටුවා I බැගින් ධාරාවක් ගලා යන විට ඒවා අතර අන්‍යෝන්‍ය චුම්බක බලය කැපිටල් F වේ. කම්බි දෙකක් පිහිටුවලා I ධාරාවන් ගලා යනකොට F බලයක් තියෙනවා. එතන අපි දන්නවා එකම දිශාවට ධාරාව වෙලා ගියොත් ආකර්ෂණ ප්‍රතිවිරුද්ධ දිශාවට ගලා ගියොත් විකර්ෂණ. මේ වගේ 9ක් එකිනෙකට R පරතරයෙන් පිහිටුවලා තියෙනවා. එකිනෙකට කිව්වට ඉතින් පොඩි අවුලක් තියෙනවා. මේ ටික තමයි R. මේ ටික R නෙවෙයිනේ. එතකොට දැන් අපිට ගන්න වෙන්නේ මෙහෙමනේ. දැන් මේ මෙයා වගින් මෙයා මත විකර්ෂණ බලයක් ඇති. මෙයා වගින් මෙයා මත විකර්ෂණ බලය. ඒතර ඒ නිසා ඒක කැන්සල් වෙනවා. ඒතර ඒ දෙන්න ඕනේ නැහැ. මේ පේළිය ගත්තත් එහෙමයි මෙයා වගින් මෙයා මත විකර්ෂණ බලය ප්‍රතිවිරුද්ධ දිශාවට දාලා ඒකත් කැන්සල් වෙනවා. මේක ගත්තත් එහෙමයි. මේ විදිහට ඒකත් කැන්සල් වෙනවා. මේ තුන් දෙනා වැඩ නැහැ. එතකොට මේ දෙන්න අතර විකර්ෂණ බලයක් මෙහෙට තියෙනවා. මේ දෙන්න අතර ආකර්ෂණ බලයක් මෙහෙට තියෙනවා. අර කලින් බලය වගේ දෙගුණයක බලයක් තමයි තියෙන්නේ. ඔය කියපු බලය වගේනේ. C612 N7
මම මෙහෙ ලියන්න මේකේ පොඩි වැරද්දක් තියෙනවා මෙතන බීටා වෙන්න ඕනනේ C614 පත් වෙනවා නයිට්‍රජන් 714 බීටා ඍණ 1 බිඳුව ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ මොනවද තමයි මේකේ මෙතන අර බීටා නේ තිබුණේ මේක අපිට කියනවා ක්ෂය වීම ක්වාක් සහ ලෙප්ටෝන ඇසුරෙන් ලියන්න කියලා. ඇත්තට මේ වගේ සිද්ධියකදී වෙන්නේ අපි දන්නවා මේකේ ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත් වෙන එකනේ. ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට මේකේ තියෙන නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වෙන එක. මේ බීටා ඍණ විමෝචනයේනේ. එතකොට අපිට යන්න වෙන්නේ ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් පත් වෙනවා ප්‍රෝටෝනයක් බවට මේගොල්ලොත් මෙහෙමම ඉන්නවා. එතකොට මෙයා බිඳුව 1 මෙයා 1 1 කොහොමද දෙන්නේ? උදාහරණයක් බැලන්ස් වෙනවානේ. රචනා ප්‍රශ්නවලත් මෙහෙම අහන්න පුළුවන්. දැන් අපිට කියලා තියෙන්නේ මේවා ලෙප්ටෝන භාවිතයෙන් ක්වාක් සහ ලෙප්ටෝන භාවිතයෙන් ලියන්න. නියුට්‍රෝනයේ ක්වාක් සංයුතිය UUD මෙයා UUD. දැන් ඇත්තට වෙලා තියෙන තිබිච්ච U එහෙමම තියෙනවා තිබිච්ච D එහෙමම තියෙනවා මෙතන තිබුණු D එකක් U වෙලා. D එකක් U වෙලා බීටා ඍණ 1 බිඳුව ඉලෙක්ට්‍රෝන ඔන්නයි. එහෙනම් DU මේ විදිහට ඕනෝක තමයි ක්වාක් සහ ලෙප්ටෝන ඇසුරෙන් ලියුවා. රචනා ප්‍රශ්නේ ගොඩක් පොඩි කැලලකට මේ වගේ ඒවා අහන්න පුළුවන්. ගොඩක් ළමයි දන්නේ නැහැ එහෙම ලියන ඒවා. එහෙම ඉගෙනගෙන නැහැ. මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා මට ඒක මුළු දත්ත මතක නැහැ මම අර මුලින් කිව්වා වගේ. 67 පහත පරිපථයේ එක් එක් ප්‍රතිරෝධය 4 ඕම් බැගින් වන අතර එක් එක් පරිපූර්ණ කෝෂයක විද්‍යුත් ජාමලය 4 වෝල්ට්. R තුලින් ගලා යන ධාරාව. දැන් මේව දුන්නා බය වෙනවා කොහෙන්ද මේක සරන්නේ කියලා. වර්ක්ෂොප් නියම දාන්න රමය කරන්න යන්න බෑනේ. ඒ වගේ වෙලාවකට හොඳට මතක බලන්න මේ R ගේ කෙලවරකින් පටන් අරගෙන ප්‍රතිරෝධක හම් වෙන්නේ නැති කෝෂ විතරක් හම් වෙන පාරක යන්න. මේ පැත්තටම තිබුණොත් 4 වෝල්ට් වලින් විද්‍යුත් ජාමලය වැඩි වෙනවා. අනිත් පැත්තට තිබුණොත් අඩු වෙනවා. එතන මම මෙතනින් ඇවිල්ලා එහෙම යන්න පුළුවන් පාර වෙනවා. මෙහෙම යන්න බෑ ප්‍රතිරෝධක හම් වෙනවා. මෙන්න මේකේ පුළුවන්. ඔන්න 4 වෝල්ට් වැඩි වෙනවා. මෙතෙන් තව 4කින් වැඩි වෙනවා 8යි. එහෙම පාරක් තමයි හොයාගන්න ඕනේ. ඔහම ගිහිල්ලා මේම ඇවිල්ලා තව 4කින් වැඩි වෙනවා 12යි. ඔහම ඇවිල්ලා මේ පැත්තට එනවා තව 4කින් අඩු වෙනවා 8යි. ආන්න හරි. ලක්ෂ දෙක අතර විභවාන්තරය 8යි. ප්‍රතිරෝධය 4යි. ඒතර 8 බෙදීම 4යි. මේකේ ධාරාව 2යි. ඉතින් අපිට අර කෝෂයේ මේ කෝෂ තියෙන පාරවල් ඇරෙන්න ප්‍රතිරෝධ තියෙන පාරවල් ගියාම ප්‍රතිරෝධකයන් එක්ක මේක විශ්ල ගන්න බැරි වෙනවා. ඒ වගේ තැනකදී ඔහොම වැඩක් තමයි කරන්න වෙන්නේ. සූර්ය අවකාශයේ විකිරණ මුදා හැරීමේ ශීඝ්‍රතාව E0 වේ. සූර්යයා මෙන් දෙගුණේ කාර්ය සහිත සූර්යාගේ උෂ්ණත්වය මෙන් දෙගුණේ උෂ්ණත්වයේ සහිත තාරකාවක් විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාව හොයන්න වෙන්නේ E සමානයි සිග්මා AT 4ට යන්න කෘෂ්ණ වස්තුවක් කියලා ගන්න. එතකොට දෙගුණේ කාර්යයක් තිබුණොත් මෙතන අපි 4πr වර්ග වලින් ශේෂ්ඨ බලය වෙන්නේ. මේක 4 ගුණයක් වෙනවා. දෙගුණයක උෂ්ණත්වය වුණොත් 2 4 වෙනි බලය එතන 16ක් එනවා. එතන 64යි. එතන 64යි E0 තමයි. එයාගෙන් විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාව. සරල අවලම්බයක් ගුරුත්වය ත්වරණයට වෙනස් විස්තර දෙකකදී එකම විස්තරයේ සහිතව තියෙනවා නම් අවස්ථා දෙකේදීම උපරිම වේගයන් සමානයි. Vmax එක අපි දැනගෙන තියෙනවා ධර්ම හොරින ඔමෙගා e මේ වෙන හැටි දැන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. එතකොට සරල අවලම්බ දෙකක් ගුරුත්වය ත්වරණයට ස්ථානයේදී සමාන විස්තර සහිත දෝලනය කරනු ලැබේ. දැක්වෙන ප්‍රකාශ අවස්ථා දෙකේදීම අවලම්බයේ උපරිම වේගය සමානයි. එහෙම කියන්න බෑනේ. විස්තර සමාන වුණාට මෙතන තියෙන 2.5 බෙදීම t. අපි කාලාවර්තය ගැන දන්නේ නැහැ නිකම්ම අවලම්බ දෙකක් නේ කියලා තියෙන්නේ. ඒතර ඒක වැරදි. කාලාවර්ත සමාන එහෙම කියන්නත් බෑනේ. ඒ වගේම හැබැයි ගුරුත්වය ත්වරණය සමානයි කියලා තියෙනවා. නමුත් දිගට කියලා නැහැ නේ. අවස්ථා දෙකේදීම උපරිම ත්වරණය සමානයි. ඒතර ඒකත් ගන්න බෑනේ. මොකද අපිට මේ අවලම්බ දෙකේ දිග පිළිබඳ එහෙම අදහසක් නැහැ නේ. ඒතර සියල්ලම අසත්‍යයි. පහත රූපවල පෙන්වන ඇත්තේ කුහරයක් සහිත සන්නායක ගෝලයක් තුනී ගෝලීය සන්නායක කබොලක් එහෙම පෙන්වලා තියෙනවා. ඒවායේ කේන්ද්‍රයේ ධන q බැගින් ආරෝපණ තබා ඇත. කේන්ද්‍රයේ සිට සමාන ආර්ගුණින් පිටි x හා y ලක්ෂ්‍ය වල විද්‍යුත් ශේෂ තීව්‍රතාව සහ විද්‍යුත් විභවය සම්බන්ධව පහත කුමක් නිවැරදි වේද කියලා අහන්නේ. එතකොට කුහරයක් සහිත සන්නායක ගෝලයක් සහ තුනී සන්නායක ගෝලීය කබලක් ඔය විදිහට තියලා තියෙනවා. එතන මේ වගේ ගත්තාම ඉස්සෙල්ලා අපි විභවය සම්බන්ධය කිව්වොත් විභව සමාන වෙන්න බෑ. ඒක තමයි පළවෙනි කාරණාව. මොකද දැන් ඔය මෙයාගේ මේ තුනී එකක් නෙදී. ඒතර මෙයාගේ එළිය තත්ත්වය එකමනේ. ඒතර දුරත් එක්ක විභවය වෙනස් වීගෙන එනවා. ඔන්න ඔහම ආකාරය. ඊට
ඊට පස්සේ මෙයාගේ නම් මේ විභවය නියත වෙලා ඊට පස්සේ මෙහෙමනේ යන්නේ. අරයාගේ විභව වෙනස් වීම එහෙම නෙවෙයි. දැන් මේ තියෙන අර සන්නායක කොටසේ නියත විභවයක් තියෙන නිසා මම මෙහෙම බැලුවේ. මේ විභව ප්‍රස්ථාර තමයි ඔහොම බැලුවේ. ඊට පස්සේ දැන් මේක මේ ගෝලයට සැලකුවොත් ඔහොම ආවා. එතකොට මෙතන එහෙම ලොකු ගණකමක් නැහැ නේද? මේක මෙහෙම යනවනේ. එතකොට මේ හරිය මේ ඇතුළේ ලක්ෂයක් ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා එන. මෙයාගේ විභවයට වඩා මෙයාගේ විභවය අඩුයි. ඒතර x වල විභවය අඩුයි, y වල විභවය වැඩි. එහෙම උත්තර එකයි තියෙන විභවයේ තීව්‍රතාව ගැන හිතලා බලන්න. ටිකක් සංකීර්ණ වැඩි. ඒක නිසා මම ඔය විභවයෙන් ප්‍රශ්නය විසඳුවා. මේ වෙලාවේ එහෙම නෙවෙයි. පටක් ගාලා පිටියෙන් මේක පැහැදිලි කිරීමක් කරගන්න. ඒකනේ අවශ්‍යයි. තීව්‍රතාව සමාන වෙනවා. හරි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්න ටික බලමු.